ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා ඒ වයස්වලදී. එතකොට එන අපහසුතාවයක් තියෙනවා. ඒත් එක්කම ඒතර කේන්ති යන ස්වභාවය ඒ වගේ ඒවත් තියෙනවා. ඒත් එක්කම මේ ඒ අර කිව්වා වගේ අර හිත සුකුම වෙලා නැහැ. ඒගොල්ලෝ මේ අර බැසගත්තද නැද්ද කියන දේ ඔස්සේ මොන හරි දේවල් හොයනවා. ඒගොල්ලෝ ධර්මයේ මාර්ගයේ දියුණුවක් එහෙම හොයනවා. ඒක ඒ කියන්නේ අර මේ අරමුණේ මේ අරමුණ ගිනි ගත්තොත් එයාලා දන්නවා ගිනි ගත්තොත් එතන ආත්මය කියලා. අර දන්නවා මේ අරමුණේ ගිනි ගත්තොත් ඒක වැසගෙන ඒක ආත්මය එහෙමත් ඒක දෙයක් වෙනවා. ඔව්. හොයන එකට මේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒගොල්ලන්ට මේ හිත මොකද්ද මේක හිත දැනන්නේ කොහමද මේ හැමදේම හිත කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට දරුවන්ගේ බැඳීමත් අවශ්‍යයි. ඒකත් එක්ක තියෙන සනීපෙත් අවශ්‍යයි. ඒ හින්දා අසරණ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක හරි. ඒකේ තේරුම දැන් ඇත්තටම මේ දරුවන් එක්ක තියෙන බැඳීම නිසා මේ ගන්න බැරි වෙනවා කියන එක. ඒක තමයි වැහෙන්න හේතුව. ඒ වයසකට යන කාන්තාවන්ගේ තියෙන 아무තු ආශාවදයක් දරුවන්ගේ දරුවෝ මේ ගැන ආශාවදය ඒකටත් බැඳලා ඉන්නවා. එතන උත්තර අවශ්‍යතාවයක් තියෙනවා ධර්ම මාර්ගයේ දියුණුවකට යන්නත්. ඒත් එක්කම මේ හැමදේම බාවලා මේ කිසි දෙයක් ඕනේ මේ හිත තේරුමක් නැහැ හිතෙන් නිදහස් වෙන්න ඕනි කියන තැනට නම් ඇවිල්ලා නැහැ. ඒකයි. ඒ ජීවිත අවබෝධයම ගැටලුවක් එතකොට එනවනේ. ජීවිත අවබෝධය නැතුව නිවන් දකින්න බැහැ එතකොට නේද? මේ හිත එපා වෙච්ච හිතකට තමයි මේ ධර්ම ඇත්තටම දැන් කර්මමාලිය කියන උත්තරේ තියෙනවා ජීවිත අවබෝධය අවශ්‍යයි කියන එක. ජීවිත අවබෝධය නැති වුණොත් එයාට ඒ ප්‍රශ්නේ එනවා. ජීවිත අවබෝධය තුළින් තමයි මේ ජීවිතේ තේරුමක් නැහැ මේක නේද එතනට එන්නේ එතනින් මේක ඔක්කොම නේද? අදත් ඒක අපි හිතුවේ මෙහෙමයි. අපි හිතුවේ දැන් අවබෝධය තුළ ඒ කියන්නේ සිත ඇදෙන හැටි දැක්කහම මේ සිතුවිලි ඇත්ත නෙමෙයි කියලා දැක්කහම ඒ අවබෝධය තුළ ඇත්තටම මේක ඇත්ත වෙන්නේ නැහැනේ ලෝකේ. දැන් ධර්මය අපි පැහැදිලි කරන්නේ දර්ශන ඥාණයෙන් අතරින් ඉන්නේ බුදුන් වහන්සේ එක පෙන්නනවා ඇත්තටම සිත අවබෝධ වෙනකොට මේ සේරම ඇත්ත නෙමෙයි කියලා අවබෝධ වෙනකොට ඒ අවබෝධය තුලයි ඇත්තටම මිදීම සිද්ධ වෙන්නේ. දර්ශනය අවබෝධයයි ගොඩක් වැදගත් වෙන්නේ. බුදු දර්ශන අවබෝධය. ඒ තුලයි ඇත්තටම මේ සම්පූර්ණයෙන්ම මේ සිත අවබෝධ වෙලා මේ සිත අපි හිතන්නේ අපි දැන් ස්වර්ණමාලිට උනේ ඒක. ස්වර්ණමාලි සිත අවබෝධ වුණා. ඊට පස්සේ ස්වර්ණමාලි තේරුණා කිසි තේරුමක් නැහැ කියලා. ස්වර්ණමාලි මුලින් හිටියේ බාහිර ඇත්ත වෙලා. ස්වර්ණමාලිත් ඔය ප්‍රශ්නේ හිටියා. බාහිර ඇත්ත වෙලා ඊට පස්සේ ස්වර්ණමාලිට මේ සිත හැදෙන හැටි තමයි ආනස කියලා දුන්නේ. කිව්වේ හැමතිස්සෙම. එතකොට ස්වර්ණමාලි තේරුණා මේ සිත ඇත්ත නෙමෙයි කියලා. එතකොට ස්වර්ණමාලි තේරුණා එතකොට මේ ලෝකේ ඔක්කොම සිතුවිලි කියලා. ඊට පස්සේ මේ සිතුවිලි ඇත්ත නෙමෙයි කියලා. ඊට පස්සේ සරණවල තේරෙනවා කිසි තේරුමක් නැහැ මේ ලෝකේ කියලා. ඒක සරණමාලිගේ අතින් නිදහස් වුණා ලෝකේ. ඒක සරණමාලිය එතන නිදහස් වෙලා සෑහලුවෙන් අද කටයුතු කරනවා. ඇයි මේක මේ අම්මලාට වෙන්නේ නැති කියලා. මේක ඇත්ත කතාවක්. ඒ සරණමාලිට ඒ නිදහසක තමයි